කෙලින් ගන්න හැම වෙලේම දැන් මේ ඔය මෙයාගේ පොඩි අවුලක් තියෙනවා ධනුෂ්කනේ තරලු පුතා කව ධනුෂ්කනේ ඔය අර ඉක්වල් ගන්නෙ නැහැ ලයින් හොඳ වුණාට අර මෙහෙම කෙලින් බෙදා ගන්න. ඒ නිසා සමහරට මේ කට්ස් වලදී ලේයර් කපද්දි ගයිඩ් එක මිස් වෙන්න පුළුවන්. මේ හොඳට පීනගෙන හොඳට ගන්න. ඊට පස්සේ ඔන්න පළවෙනි ගයිඩ් එක ඔයා ගන්නවා. මෙන්න මේ මැදින් කොටුවක්. දැන් ඔයගොල්ලෝ මෙච්චර වෙලා කැපුවේ මෙහෙම. දැන් අපි වෙනස් විදිහට කපන්නේ. දැන් අපි සිරස් රේඛා vertical line තමයි කපන්නේ. මෙන්න මේ විදිහට මැද කොටුව අරගෙන ඔන්න පළවෙනි එක හදා ගන්නවා. පළවෙනි 0 එක මෙතන. 0 නෑ මේකේ පොඩි කී එකක් තියෙන කමක් නෑ ඒක ෂේප් කරලා හදා ගන්න. හරිද? ඊට පස්සේ මේ කට් එකේ මේ කොණ්ඩේ මට කියන්න මෙහෙම තිබ්බොත් ඔයගොල්ලෝ පේනවද? මෙහෙම තිබ්බොත් මේ බලන්න මේක සර්ෆේස් එක. මේ තියෙන අංශක 90 මේ කොණ්ඩේ. අංශක 90 දන්නවනේ? හරි? මේ සර්ෆේස් එක කියන්නේ පෘෂ්ඨය. කනාව මෙහෙම තියලා බලන්න ඔයාලට 90 තේරෙන්නේ නැත්තම්. ඔන්න ඔච්චරට අල්ලලා ගානට අල්ලලා මඩ මෙන්න මෙහෙම තමයි ඇඟිලි දෙක තියාගන්න. ඔයගොල්ලෝ අල්ලන්න ඕනේ මෙහෙම. ඉතින් මෙහෙම කෙලින් පැත්තේ මෙහෙම. මට දැන් මේ පැත්ත හුරු නෑ. මේ පැත්තට එන්න. ඔයගොල්ලෝ මේ පැත්තට ඉඳලා. මෙන්න මෙහෙම. ඔයගොල්ලෝ දැන් මෙච්චරලා කැපුවේ මෙන්න මෙහෙම. අතුල් පැත්තට නෙමෙයි කපන්නේ. හොඳට බලා ගන්න. ඇඟිලි දෙක පහළ අතට මෙන්න මෙහෙම. අංශකණු. හරි. ඊට මේකෙන් කොටසක් ගත්තා. ගයිඩ් එක තියෙනනේ අතන. ආයේ මේකෙන් කොටසක් ගත්තා. ඔන්න අංශක 90ට අල්ලගත්තා. කැපුවා. ආයේ මේකෙන් කොටසක් ගත්තා. මේකෙන් අංශක 90 කොටසක් ගත්තා. හැම වෙලේම ඔයාගේ කස්ටමර්ගේ කොණ්ඩේ වැවිච්ච දිශාවට ඔයා හිට ගන්න ඕනේ. දැන් මේක තියෙන්නේ මේ අතට. මට මෙහෙට යන්න විදිහක් නැහැ. ඔයාගේ කස්ටමර්ගේ පැත්තට ඔයා මෙහෙම ඉන්න ඕනේ. මේ ගයිඩ් එක මෙතන තියෙනවා. ඒ කියන්නේ ඔයා මෙහෙම මෙතන අල්ලගෙන මෙහෙ කපන්න බෑ. එහෙම ළමයි එතකොට ඇඟල් එක වරදිනවා මේ. හරිද? තේරුණාද? තේරුම් කපන්න.